Watch, let's vibe, feel the energy flow. Every moment electric, every second a glow. She's the spark, the flame you can't contain. Zanji's the rhythm that rewires your brain. Talk with Zanji, feel the spark ignite. She's the glow in the dark, she's the neon light. Talk with Zanji, yeah, you know the name. She's the fire in the night, she's changing the game. නිශාන් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු පොඩි ඉස්සරහක් කරන්නකෝ? මේ දවස්වල නම් මූවි එකක වැඩ කරන ගමන් තියෙන්නේ තාම මේකේ ෂූටින් යනවා. ඉතින් ෂූටින් අතරතුර මේ ස්ලිටා රන්වේ 2025 ගිහන් කතා කරා මචං ෂෝ එකක් තියෙනවා කරමුද කියලා. මම කාලෙකින් මේ ෆැෂන් ෂෝ එකක් කරන්නේ. මේ දවස්වල නම් ෂූටින් නැහැ. ඉතින් ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන්. ඔව් ෆිල්ම් එකක් එනවා ලංකාවේ. ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ගොඩක් කාලෙකින් මම ෆැෂන් ෂෝ එකක් කරන්නේ. මොකද ගියට ගිය ෆැෂන් ෂෝ එකක් කලින් කරා ගිහාන්ගේ ගොඩාක් ෆැෂන් ෂෝස් කරා. ඊට පස්සේ පොඩ්ඩක් අර සිනමාවට පොඩ්ඩක් ගියාට පස්සේ පොඩ්ඩක් මොඩලින් ෆීල්ඩ් එක පොඩ්ඩක් කාර්යබහුල වුණා නෙමෙයි. අර දැන් මොඩල් කරද්දි තියෙන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. දැන් එතකොට මේන්ටේනින්ග්ස් ඒ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ දේවල් ටික ඇත්තටම ඉතින් අපි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ හම්බෙන කැරක්ටර්ස් ඒ දේවල් එක්ක පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද අර මොඩල් කෙනෙක් විදියට ජීවත් වෙන කාලේ ඉතින් එක විදියකට ෆිට ඔන් එකක් තියෙන්න ඕනේ. එහෙම ප්‍රශ්න ටිකක් තිබ්බා. අපිට ඩයට් ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මේන්ටේන්ස් ටිකක් තිබ්බා. ඉතින් දැන් ඉතින් කාලෙකින් කරනවා. ඉතින් හොඳයි. මොකද මේකේ අලුත් ඩිසයිනර්ස්ලා ටිකක් ලංකාවට එනවා. මොකද ලංකාවේ දැන් ෆැෂන් ඉන්ඩස්ට්‍රි ටිකක් ලොකු වෙලා තියෙන්නේ නේ. ඔව්. ලංකාවට හොඳයි. එතකොට මොඩල් ඉන්ඩස්ට්‍රි එකත් ඒ වගේම තමයි. ඉතින් මම හිතනවා මේ ඩිසයිනින් අලුතින් එන ඩිසයිනර්ස්ලාත් ලංකාවට හොඳ අප්ඩේට් එකක් තියෙන අලුත් ට්‍රෙන්ඩ්ස් ගේන ඩිසයිනර්ස්ලා ටිකක් වැඩ කරයි කියලා නේද? ඒ කියලා. ගිහන් ගැන කතා කරපු නිසා අපි චුට්ටක් කියමුද? අපි බලන් ඉන්න කට්ටිය ආසතියාගෙන් ඉගෙන ගන්න මොනවද වට කියන්න පුළුවන් ගිහාන් දන්නේ මම ගිහාන්ගේ ග්‍රැජුවේෂන් වෙච්ච දවස්වල ඉඳලා. එතකොට ඒ කාලේ තිබ්බ ඩිසයින් ගිහාන්, ඒ කියන්නේ ගිහාන් කියන්නේ තෙන අප්ඩේට් මිනිස්සෙක්. ඒ කියන්නේ ඩිසයිනර් කෙනෙක් විදියට අප්ඩේට්, දැන් කොරියෝග්‍රාෆර් කෙනෙක් විදියට වැඩ කරනවා. එතකොට යාගේ මොඩලින් ස්කූල් එකක් තියෙනවා මම හිතන්නේ. ඇකඩමි එකක් තියෙනවා. ඉතින් ගිහාන් ගැන කිව්වොත් ගිහාන් එක්ක මගේ වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ලොකු මතකයන් තියෙන මෙමරිස් තියෙනවා ගිහාන් එක්ක. ඒ කියන්නේ පැය ගාණක් hina වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒ වගේම තමයි ඒ කියන්නේ achievements තියෙනවා. ඒ කියන්නේ ගිහාන් අද දවසේ මේ ඉන්න තැන අපේ මුල් කාලේ ගිහාන් වලට හම්බෙද්දි ඉන්න තැනයි අද දවසේ ඉන්න තැනයි ඇත්තටම දැන් සතුටුයි. ඉතින් මම විශ් කරනවා ගිහාන්ට මේ ෂෝ එකත් තව ඉස්සරහට හම්බෙන ෂෝ සක්සස් වෙන්න කියලා. ඔව්. අපි ආරාධනා කරමු නේද අලුත් අයටත් ගිහාන් එක එකතු වෙලා බේසික් එකක් හොඳ බේසික් නොලෙජ් එකක් අරගෙන මේ රණවේ එකක යන්න පුළුවන් වෙන්න කියලා නේද? ඔව් අලුතෙන් යන ළමයින්ට කියන්න තියෙන ඉතින් එන්න ඒ ඉන්ඩස්ට්‍රි එකට එන්න. මම කියන්නේ ඉන්ඩස්ට්‍රි එකට නිකන් ඔහේ උඩින් වැටෙනවා වගේ නැතුව කොහෙන් කියන්නේ යම් කිසි ආයතනයකට ගිහලා ලංකාවේ මොඩලින් ස්කූල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ කොහෙට හරි ගිහලා මේකේ හොඳට අධ්‍යාපනයක් අරගෙන, මොකද මොඩලින් කිව්වම සාමාන්‍යයෙන් ලංකාවේ හිතන්නේ නිකම්ම ඇඳලා කරලා ඇඳුමක් ඇඳලා එහෙම ගියා ෆොටෝ ෂූට්. ඉතින් එහෙම බෑ. මොකද දැන් අවුරුදු ගානකට ඒ කියන්නේ මේ මොඩල් ඉන්ඩස්ට්‍රි එක ගොඩක් පරණ ඉන්ඩස්ට්‍රි එකක් නේ. ඉතින් ඒ ඉන්ඩස්ට්‍රි එකට ලංකාවේ මෙතෙක් කල් අද දවසේ ගොඩාක් කට්ටිය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඇක්ටර්ස්ලා වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් ලොකු කැපකිරීම කළා තමයි එතන රැවිලා තියෙන්නේ. මොඩල් ඉන්ඩස්ට්‍රි එකත් ඉගෙනගෙන අනිත් සබ්ජෙක්ට්ස් වගේම ඉගෙනගෙන එන්න කියලා තමයි මම ඉස්සරහට නංගිලා මල්ලට කියන්නේ. හරි. බොහොම ස්තුතියි මේ කාර්යබහුල මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න.